අපි අද ඉන්නේ පරවි දූපතේ ලංකාවේ ස්නෝකල් කරන්න තියෙන ඩයිව් කරන්න තියෙන ලස්සනම බීච් එකක්. ත්‍රිකුණාමලේ ඉඳන් නිලාවේලි වලට ඇවිල්ලා නිලාවේලි බීච් එකේදී වනජීවි දෙපාර්තමේන්තුවේ ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් එකක් අරගෙන එතනින්ම බෝට්ටුකුත් අරගෙන අපි පිටත් වෙනවා පරවි දූපතට. පරවි දූපතට යන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කාලගුණය මුහුදේ තත්ත්වය කලින් කාගෙන් හරි අහලා හොයලා බලන්න. මොකද මුහුද රළු වුණොත් එහෙම මේ කිසි බෝට්ටුවක් යන්නේ නැහැ. ඔයාට ආයි හැරිලා එන්න වෙනවා. පරවි දූපතට එන බෝට්ටුවේ ගමන විනාඩි 10ක් 15ක් විතර වෙනවා. බහින් ඔක්කොම ලෑස්ති වෙලා තියෙන මං එන්නන්න ලස්සන මෙතන තියෙන කොච්චර ලස්සනයිද කියලා මුහුදේ යට. දකින ලස්සන දර්ශන මගේ කැමරාවෙන් මමම වීඩියෝ කරපුවා. ඔව් ඕගොල්ලන්ටත් පුළුවන්. පීනන්න පුළුවන් වුණත් බැරි වුණත් පීනන්න පුළුවන් අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. පීනන්න බැරි අයට වතුරේ පාවෙන්න පුළුවන් ජැකට් එකක් අඳලා ගොගල්ස් දාලා ආරක්ෂිතව ගෙනියන්න ගයිඩ්ස්ලා ඉන්නවා. ඒ හින්දා බය වෙන්න ඕනේ නැහැ. මේ හැම දෙයක්ම ඕගොල්ලෝගේ ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. පරවි දූපත කියන්නේ මන් නිතරම යන තැනක්. මම යන්න ප්‍රධානම හේතුව අපිටත් වඩා විශාල මෝරු ඉන්නවා. අපි ඇස් දෙකම බලා ගන්න පුළුවන්. හැබැයි අවාසනාවකට මෝරු මං ඇස් දෙකෙන් දැක්කත් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මං පීනගෙන යනකොට ඒගොල්ලෝ ඉක්මනින් එතනින් යනවා. පරවි දූපතේ ඉන්න මෝරු අපිට පහර දෙන්නේ නැහැ. එහෙම කිසි දෙයක් වාර්තා වෙලත් නැහැ මීට කලින්. ඒ හින්දා බය වෙන්න දෙයක්වත් නැහැ. මහන්සි කිලෝමීටර් 2ක් විතර පීනවා මුහුදේ. ෂාක්ස්ලා නම් අද හම්බුන්නේ නැහැ. මම ඇස් දෙකට දැක්කම වීඩියෝ කරගන්න උන්නේ නැහැ ෂාක්ස්ලා මේ. මොකද ඒගොල්ලෝ ටක් ගාලා යනවා. අපි කැමරා එක ලං වෙනකොට ගොඩක් ඉක්මනින් යනවා. ඩයිවිං වලට ස්නෝකලින් වලට ආස කට්ටිය එන්න ඕන තරක් ඇවිල්ලා නැත්තම් හුණුගල් පැගෙන අකුල් කැපෙනවා ඒවට. නෝක්ලින් කරන්න එන කට්ටියට පිජන් අයිලන්ඩ් එකේ පැති දෙකක් තියෙනවා. ඉතින් සාමාන්‍ය ගොඩක් වෙලාවට පීනන්න ගොඩක් බැරි අයට හරි එහෙමත් නැත්නම් පොඩි පොඩි මාළු ඉන්න ලස්සන කොරල් තියෙන තැනක් තමයි මෙන්න මේ ඒරියා එක. මේ මම මුලින්ම බැස්සේ එහා පැත්තේ ඒරියා එක. එතන තමයි මෝරු ඉන්නේ. එතකොට ටර්ටල්ස්ලා ඔක්කොම ඉන්නේ. තමයි ඉන්නේ මෙතන. අද පො කට් එකක් දීලා අතන වංචිල්ලාවක් තියෙන ඒක පැද පැද ඉන්නවා මම බැහැලා එනකන්. මේ ඉන්නේ අපි දැකපු අමුතු යාළුවෙක්. බෙරළේ තියෙන බෙල්ලෝ ඇතුළට ගිහිල්ලා එයාගේ වගේ එයා ඇතුළට රිංගලා ඇවිදගෙන යනවා.
කකුල් දෙකට ෆින් එක දාගත්තයින් පස්සේ පිටිපස්සට යන එක තමයි ලේසිම. මම මේ කියන්නේ මේක වැඩිය දන්නේ නැති මේ ස්නෝක්ලින් කරන්න ගිහිල්ලා නැති අයට ඉතින් දන්න අය දන්නවා. පරවිදූපතේ ස්නෝකල් කරොත් එහෙම නැත්නම් ඩයිව් කරොත් ඕගොල්ලොන්ට ලස්සන මාළු ගොඩක් බලා ගන්න පුළුවන්. විවිධ වර්ණ තියෙන, විවිධ හැඩ තියෙන, අපි රූපවාහිනියේ මීට පෙර දැකලා තියෙන ලස්සනම මාළු ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන් තැනක්. පිජන් අයිලන්ඩ් එකට එනවා නම් යන සාමාන්‍යයෙන් ටිකට්ස් වලට බෝට් එකට මේ ඉක්විප්මන්ට් වලට යන ගණන් ටිකක් තියෙනවා සාමාන්‍යයෙන්. අපි ගත්තොත් එහෙම ටිකට් එකට කොච්චරද කියලා 3500ක් ගියා. අපි 5 දෙනෙක් ආවා. බෝට් එකට 8000යි. ඊට පස්සේ මේ ඉක්විප්මන්ට් වලට 4 දෙනෙක්ට 3 දෙනෙක්ට 5000යි. අපි 4 දෙනෙක්ට මුලින්ම ගත්තේ. මේ 3 දෙනෙක්ට 5000යි. ඊට පස්සේ ගොඩක් වෙලාවට පීනන්න මේගොල්ලෝ අර එක්කන් යන ගයිඩ් කෙනෙක් එනවා මේ බෝට් එකත් එක්කම සමහර වෙලාවට අපිට ඔය මාළු පෙන්නන්නේත් එක්කම එයා අර මේ පොඩි ටියුබ් එකක් අරගෙන පීනන්න බැරි කට්ටියට මහන්සි අයට හා ගයිඩ් කරන්න මාළු ඉන්න තැන් පෙන්වන්න එහෙම එක යන එහෙම ඔයගලන්ට හොඳටම පීනන්න පුළුවන් නම් ඉතින් ඒකල්ලෝ අවශ්‍යත් නැහැ මොහොතේ පීනන්න පුළුවන් නම් විතරක් හිටපු ගමන් මේ කරන්ට් එක වැඩි වෙනවා මොහොතේ ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් එක්කෙනෙක් ගෙනියනවාට 1500ක් විතර ගන්නවා සරෝ වගේ ගණන් ටිකක් යනවා සාමාන්‍යයෙන් පිජන් අයිලන්ඩ් එනවා නේද මේ දෙපැත්තක් තියෙනවා මේ අපි ඉන්නේ මේ ගොඩක්ම පීනන්න බැරි අය හා වෙනම මෙතන මේ ලස්සන කොරල්ස් ටිකකුයි පොඩි මාළු ඉන්න ඒරියා එක මෙතනින් එහා පැත්තේ මේ පැත්තේ තියෙනවා අපි ඇවිල්ලා ගොඩ බහැපු පැත්ත එතන තමයි ලොකු මාළු ඉන්නවා ලොකු කොරල් පර තියෙනවා ඒත් එක්කම ෂාර්ක්ස්ලා ටර්ටල්ස්ලා මේ කට්ටිය ඉන්න තැන පරවිදූපතට පස්සේ අපි ගියේ කෝණේස්වරම් කෝවිලට. ත්‍රිකුණාමලයේ එන ගොඩක් අය යන තැනක් කෝණේස්වරම් කෝවිල. හරිම ලස්සන තැනක්. ඔගොල්ලෝ ගිහිල්ලා නැත්තම් යන්න ඕන තැනක්. අද vlog එක හරිම පොඩි ඒ වුණාට ඔයගොල්ලෝ ආසාවෙන් බැලුවා කියලා හිතනවා. තවත් vlog එකකින් අපි හම්බ වෙමු.